හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් මම වීඩියෝ එකක් අරන් එන්නේ සති දෙකකට පස්සේ. මොකද එක සතියක් මම වැකේෂන් ගියා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ අනිත් වැඩත් එක්ක බිසි වුණා. ඉතින් ඒක නිසා කලින් සති දෙකේම වීඩියෝ එකක් හදන්න හම්බුනේ නැහැ. අපේ ගෙදර ඉඳන් එයාපෝට් එකට තියෙන්නේ විනාඩි 30ක වගේ පොඩි ඩ්‍රයිව් එකක්. ඉතින් ඒ වුණත් අපි ගොඩක් එක්සයිට් වෙලා හිටපු නිසා ගෙදරින් දවල් 2කට විතර ගියා. හවස 5යි කාලට තියෙන ෆ්ලයිට් එකට. පැය 4:00ක වගේ ෆ්ලයිට් එකක්. එහෙට යන්න තිබ්බේ රෑ 8යි ගානකට. හෙලෝ අද අපි කැනඩාවෙන් එළියට යන්න හදන්නේ. අපේ very first vacation එක කැනඩාවෙන් එළියට යන්න. ඉතින් so excited වෙලා වැඩි කමට අපි දෙන්න අද පැය ගානක් කලින් ආවා එයාපෝට් එකට. දැන් ඉතින් පැය දෙකමාරක් විතර බලන්න ඉන්නෝනේ ෆ්ලයිට් එකේ එකයි. අපි වැකේෂන් එකට යන රටේ හම්බ වෙන්නේ. මේ වැකේෂන් එක මට හරිම විශේෂයි. මොකද අපි කැනඩාවට ආවේ 2022 ජූනි වල. ඉතින් එදා ඉඳන් මේ අප්‍රේල් වෙනකම්ම අපි වැකේෂන් එකකට ගියේ නැහැ කැනඩාවෙන් එළියේ. ඉතින් කැනඩාව ඇතුළත එහෙම ලොකු වැකේෂන් කියලා ගියේ නැහැ. ඉතින් දවස් දෙක දවසේ වගේ පොඩි ට්‍රිප් ගියා. ඉතින් මේ අවුරුදු ගානම අපි මේ වැකේෂන් එක ප්ලෑන් කරා. වැකේෂන් එක වෙනුවෙන් ඉතුරු කළා. ඒකට ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඉතින් ඒක නිසා අන්තිමේදී මේ වැකේෂන් එක ගිය එක මට ගොඩක් විශේෂයි. ඉතින් අපි මෙක්සිකෝ තෝරගන්න ප්‍රධානම හේතුව තමයි අපිට මෙහි කැනඩාවල වීසා තියෙන නිසා මෙක්සිකෝ යනවා නම් එහෙට වෙනම වීසා ඕනේ වෙන්නේ නැහැ. අපිට ඩිරෙක්ට්ලි යන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව තව වෙන රටකට යනවා නම් අපිට එක්කෝ වීසා එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේ වැඩ ගොඩක් තිබ්බා. ඉතින් අපිට තවම කැනේඩියන් පාස්පෝර්ට් එකක් නැති නිසා ඉතින් ඒවා කරදරයි නිසා අපි හිතුවා අපේ ෆස්ට් වැකේෂන් එකට මෙක්සිකෝ යනවා කියලා. මේ ෆ්ලයිට් එක ෆුල් ෆ්ලයිට් එකක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම පිරලා තිබ්බේ වැකේෂන් එකට යන කට්ටියගෙන්. ඉතින් මෙක්සිකෝ කියලා කියන්නේ US සහ කැනඩාවල කට්ටියගේ ගොඩාක් පොපියුලර් වැකේෂන් ඩෙස්ටිනේෂන් එකක්. මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බ ෆ්ලයිට් එක බජට් ෆ්ලයිට් එකක්. ඉතින් ඒක නිසා ඒකේ මීල් එකක් දෙන්නේ නැහැ. එහෙම ඕනේ නම් ඒකට එක්ස්ට්‍රා පේ කරන්න ඕනේ. මේකේ ෆ්‍රී දෙන්නේ ඩ්‍රින්ක් එකකුයි තව පොඩි ස්නැක් එකකුයි විතරයි. ඒක දෙපාරක් දුන්න හැබැයි. ඉතින් අපි මේකේ කෑම දෙන්නේ නැහැ කියලා දන්න නිසා ෆ්ලයිට් එකට නගින්න කලින් සබ්වේ එකෙන් සෑන්ඩ්විච් දෙකක් අරගෙන ආවා. The local time is 8:14 p.m. අපි ආවේ මෙක්සිකෝ වල කැන්කුන් එයාපෝට් එකට. එතන ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එක හරිම ස්මූත්. ඒගොල්ලෝ අපෙන් ඇහුවේ දවස් කීයක් ඉන්නවද? එතකොට කොහෙද නතර වෙන්නේ කියලා විතරයි. ඉතින් විනාඩියක්වත් ගියේ නැහැ. ඇත්තටම ඒගොල්ලෝ පාස්පෝර්ට් එකේ ස්ටැම්ප් කරන්න. අපි එයාපෝට් එකෙන් එළියට එද්දීම අපිව පික් කරන්න ඇවිල්ලා හිටියා. අපි බුක් කළේ all inclusive package එකක්. ඉතින් ඒකට ඔක්කොම air tickets, එතකොට airport pick up drop off, එතකොට hotel එක, කෑම බීම ඔක්කොම එක include වෙලා තිබුණා. ඒක නිසා අපිට වෙන මොනවත්වත් එක්ස්ට්‍රා වියදමක් ගියේ නැහැ. මට මේ මෙක්සිකෝ වල කැන්කුන් එයාපෝට් එකෙන් එළියට ආව ගමන්ම දැනුනේ නිකන් ලංකාවට ආවා වගේ වයිබ් එකක්. මොකද වටේ තිබ්බ ගස්, එතකොට ටෙම්පරේචර් එක එහෙම ඔක්කොම ලංකාවේ වගේ. අපි මේ බුක් කරපු රිසෝට් එක තිබුණේ කැන්කුන් වල ඉඳන් 1 hour වගේ ඩ්‍රයිව් එකකින් තියෙන රිවියරා මායා කියන තැන. මේකේ නම තමයි ග්‍රෑන්ඩ් පැලේඩියම් වයිට් සෑන්ඩ්. ඉතින් මට මේ රෑ වුණත් පෙනුණා මේ රිසෝට් එක හිතුවට වඩා ගොඩාක් ලොකුයි කියලා. අපිව එක්කගෙන ආපු වෑන් එකෙන් අන්තිමටම බැස්සේ අපි දෙන්න. ඉතින් අපි රිසෝට් එකට එද්දී රෑ 10:00 විතර වෙලා.
ඉතින් චෙකින් වෙලා ඔක්කොම වෙලා බලද්දී අපිට කන්න බෆේ එකක් ඒ වෙලාවේ ඕපන් තිබ්බෙත් නැහැ වෙන රෙස්ටෝරන්ට් එකක් තිබ්බෙත් නැහැ තිබ්බේ එකම එකයි ස්පෝර්ට්ස් බාර් කියලා කියන රෙස්ටෝරන්ට් එක විතරයි ඒකේ ඉතින් පොඩි ස්නැක්ස් වගේ තමයි තියෙන්නේ ඉතින් අපි දෙන්න මුලින්ම එකට ගිහිල්ලා අපි ගොඩක් ආසාවෙන් හිටපු ඩ්‍රින්ක් එකක් තිබ්බා මෙක්සිකෝ වලට ගියාම බොන්න පයිනැපල් පීනෝ කොලාඩා ඉතින් අපි ඒක try කළා මුලින්ම ඉතින් අපි හිටිය රිසෝට් එකේ විස්තර එකේ ලස්සන එතකොට අපි මොනවද මේ සතියෙම කළේ කියලා මම ඊළඟ වීඩියෝ වලින් අරගෙන එන්නම් මොකද නැත්තම් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා අපි ෆයිනලි අපේ හොටෙල් රූම් එකට ආවා ඉතින් මේක තමයි අපි බුක් කරපු රූම් එක ඒකේ හිතුවට වඩා ගොඩක් ඉඩ තිබ්බා සහ ක්ලීන් ඉතින් මේ මෙක්සිකෝ වැකේෂන් එක ගැන කරන ඊළඟ වීඩියෝස් ටිකත් අනිවාර්යයෙන්ම බලන්න මම ඒවත් ඉක්මනටම අරගෙන එන්නම්. ඉතින් එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.